ස්තුතියි ඔබ සියලු දෙනාගෙන් අවසරයි මෙතන පැමිණ සිටින දීර්ඝ විස්තරයක් කරා මම ගැනත් ඒකටත් ස්තුතියි. අපි බැලුවොත් එහෙනම් මම හිතන්නේ මෙතන දේශපාලන විද්‍යාව න්‍යායන් කතා කරන වාතාවරණයක නෙමෙයි වගේ කට්ටිය ඉන්නේ නිකන් යන්න හදිස්සි වගේ ගතියකුත් තියෙනවා. නමුත් දේශපාලන විද්‍යාව ඇතුලේ අපි එම්පවර්මන්ට් එහෙම නැත්නම් සවිබල ගැන්වීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩු වරප්‍රසාද තියෙන තැනකින් ඒක සමාජය වෙන්න පුළුවන් ඒක බලය නැති තැනක් වෙන්න පුළුවන් ඊටාම අඩු වරප්‍රසාද තියෙන තැනකින් කොහොමද පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉහළට ගන්නේ සිටින මට්ටමෙන් ඉහළ මට්ටමට ගන්නෙ කොහොමද කියන කාරණය කෙරෙහි තමයි මේ කියන සවිබල ගැන්වීම කියන එකෙන් අවධානය යොමු කරන්නේ. එතෙන්දී ඒ කෙනාට අපිට පුළුවන් එක්කෝ දැනුම ලබා දෙන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට නොමැති සම්පත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කෙනාට අවස්ථා ලබා දෙන්න පුළුවන්. යම් යම් ඒව රැකියා අවස්ථා වෙන්න පුළුවන්. සමාජයේ වෙනත් අවස්ථා ලබා දෙන්න පුළුවන්. මෙවැනි අවස්ථා ලබා දීමෙන් නැත්නම් දැනුම ලබා දීමෙන් ඔවුන්ව ඒ සිටින සමාජ මට්ටමින් ඉහළ මට්ටමකට ගැනීම තමයි අපි සරලව කිව්වොත් මේ කියන සවිබල ගැන්වීම කියලා කියන්නේ. දැන් ඔබ ඇහුවේ ඒකේ තව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කාන්තාව, අනිත් එක දේශපාලනය. කාන්තාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම කියන්නේ මොකක්ද? එතකොට අපි කාන්තාව කියනකොටම අපි පිළිගන්න කාරණයක් තමයි කොච්චර කිව්වත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ස්ත්‍රීන් සහ පුරුෂයන් සම මට්ටමේ තියනවා කියලා කිව්වත් අපි කාන්තාවන් විදියට අපිට දැනෙන එකක් තමයි දෙවනි තැන කියන එක. එතකොට අපි ටිකක් අඩු වරප්‍රසාද තැනක ඉන්නේ තාම. එතකොට කාන්තාවක් සවිබල ගන්වනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඉන්න ටිකක් පහළ මට්ටමින් ඉහළ මට්ටමකට ගන්න එක. දැන් මේකේ තව කැලලක් තියෙනවා දේශපාලනය. දේශපාලනය කියලා කියනකොටම අපිට මතක් වෙන එක සහ දේශපාලනය සමග ඇලී ගලී තියෙන සංකල්පය තමයි බලය. power කියන එක. අපි හැමෝම සටන් කරන්නේ බලය වෙනුවෙන්. ඒක පවුලේ බලය ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජය ඇතුළේ ඉහළ තැනක් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන නියෝජන ආයතනවල බලය ලබා ගන්න එක වෙන්න පුළුවන්. එතකොට දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම කියලා කියන්නේ මේ කියන බලය නැති නැත්තම් බලයෙන් හීන පිරිසකට බලය ලබා දීම සහ ඒ බලයට යන්නේ කොහොමද? ඒ බලය ලබා ගන්න අපි නිර්මාණාත්මක මාවතක් තෝරගන්නවද? එහෙම නැත්නම් අපි නිකන් තර්ජනාත්මක මාවතක් තෝරගන්නවද කියන කාරණය. ඒක සවිබල ගැන්වීම කියන තැනින්ම අපි ප්‍රශ්න කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මොනවද අපිට නැත්තේ? දැන් අපේ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කිව්ව කාරණයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විවිධ අවස්ථාවල කාන්තාවන්ට ලබා දුන්නු විවිධ ආකාරයේ වරප්‍රසාද. ඒවා නීති වෙන්න පුළුවන්, පනත් වෙන්න පුළුවන්, ප්‍රඥප්ති මේ සියලු කාරණා හරහා කාන්තාවන් බල ගැන්වීම, සවිබල ගැන්වීම සඳහා කරපු දේවල්. එතකොට අපි වැඩියෙන්ම කතා කරන එකක් තමයි 2018 පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට පළාත් පාලන මැතිවරණ තුල තරඟ කිරීමට ලබා දුණු 25% කෝටාව. දැන් එතකොට මෙතෙන්දී අපි අංක ගත්තොත් එහෙම පළාත් පාලන නියෝජිතයන්, දේශපාලන නියෝජිතයන් 8356ක් අතරින් 2018 මැතිවරණයේදී පළාත් පාලන මැතිවරණයේදී 2526ක් කාන්තාවන් පත් වෙලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යාව ලංකාවේ සමස්තයක් විදිහට ගත්තොත් 30%කට කිට්ටුයි. එතකොට 25%ට වැඩිය ඔබට බලය ලබා දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි. අපිට ගොඩක් තැන්වල දැන් අපේ පෞද්ගලික අත්දැකීම් ගත්තොත් එහෙම ඒක මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාටම ඇති ඒ අත්දැකීම. ඒ තමයි මේ පත්තුණු කාන්තා දේශපාලන නියෝජිතවරියන් ගෙනාපු පැමිණිලි.
ඒ අය කිව්ව එකක් තමයි මේ අපිට සභාව ඇතුලේ දැන් ඔබ දන්නවා ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩු ගත්තාම මහනගර සභා තියෙනවා, නගර සභා තියෙනවා, ප්‍රාදේශීය සභා තියෙනවා. එතකොට මේවා ගොඩක් වෙලාට පුරුෂයන් විසින් තමයි නායකත්වය දෙන්නේ. නගරාධිපතිතුමා එක්ක සභාපතිතුමා පුරුෂයෙක්. ඊට පස්සේ මේ සභාව ඇතුලේ මේ කාන්තාවන් වැඩ කරන්න ගියහම ඔවුන්ට පුරුෂයන්ගේ බලයට නතු වෙන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ කතා කරන්න එපා අපි කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ කියලා කියනවා. මේ කාන්තාවන් සමහර අය හිටියා දැඩි ලෙස අධෛර්යයටපත් වෙලා නේ මිස් අපි මේ අස් වෙන්න ඉන්නේ. එපා වෙලා අපිට අධෛර්යයටපත් වෙලා. අනිත් පැත්තෙන් ඒගොල්ලොන්ගෙන් ආපු පැමිණිල්ල තමයි මේ අපිපත් උනා තමයි. අපිට ලොකු අවස්ථාවක් හම්බුණා. දැන් අපි മന്ത്രിවරියන්. හැබැයි අපිට දැනුම නැහැ මොකද්ද අපි මේකට ගිහිල්ලා කරන්නේ කියලා. ප්‍රාදේශීය සභා පනත ගැන දන්නේ නැහැ. අපි මොකක්ද මේ ප්‍රාදේශීය ආණ්ඩුව ඇතුලේ කරන්නේ කියලා. ඒකට මෙන්න මේ කියන ගැටලු ටික තාම තියෙනවා. ඒවට සමහර විසඳුම් දීලත් තියෙනවා වැඩමුළු ආශ්‍රයෙන් මේ අයට දැනුම ලබා දෙන එක. නමුත් අපි දේශපාලන පක්ෂ විදිය අපි දේශපාලන ලංකාවේ පැරණිම දක්ෂිණාංශික දේශපාලන පක්ෂයේ මූලස්ථානයේ ඉන්නේ. එතකොට දේශපාලන පක්ෂයක් විදියට අපිට මොනවද කරන්න පුළුවන්? අපේ කාන්තා දේශපාලන නියෝජිතවරියන්ව සවිබල ගන්වන්න. දැනුම දෙන්න පුළුවන්. ඒ අයට තියෙන ප්‍රශ්න විසඳීම සඳහා ඔබතුමිය කිව්වා වගේ මේ කාන්තා කොමිෂන් සභාව පිහිටෙව්වා නම් ඒක ඊටාම වටින තැනක්. මොකද ඒක කාන්තාවන් වෙනුවෙන්ම හදපු එකක්. 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ. නමුත් අවාසනාවකට අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නැවත අවස්ථාවක් නොලැබුණ නිසා ඒක ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් ඇති වෙලා තියෙනවා දැන්. නමුත් අපි බලාපොරොත්තු නැති කරගන්න හොඳ නැහැ. සහ ඔබ අහපු ප්‍රශ්නයට තව කෑල්ලක් එකතු කරන්න කැමතියි. මොකද ඔබ මට තවත් කොටසක් කිව්වා රාජ්‍ය ප්‍රතිපත්ති කියලා. දැන් ලොකුම චෝදනාවක් තියෙනවා මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. අපි කතා කරනකොට ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති හැමතිස්සෙම හදන්නේ පිරිමි හදන රාජ්‍ය ප්‍රතිපත්ති වලට කාන්තාවන් යටත් වෙලා ඉන්න ඕනෙත. දැන් ඊටාම ජනප්‍රිය කතාවක් තියෙනවා. ඒක තමයි මේ දැන් පිරිමි යුද්ධ කරන්න ප්‍රතිපත්ති ගේනවා. යුද්ධ අභ්‍යන්තර ගැටුම් වෙන්න පුළුවන් රටවල් ඇතුලේ. එහෙම නැත්නම් එළියේ වෙනත් රාජ්‍යයන් එක්ක ගැටන ඇති කරගන්න ප්‍රතිපත්ති ගේනවා. තීරණ ගන්නවා. එතකොට මේ ප්‍රතිපත්ති වලින් වැඩියෙන්ම බැටකන්නේ වැඩියෙන්ම වින්දිතයන් බවට පත් වෙන්නේ කාන්තාවෝ. එක්කෝ ඒගොල්ලන්ගේ ස්වාමි පුරුෂයන් මිය යනවා, දරුවන් මිය යනවා. ඊට පස්සේ ඒ අයගේ නෑදෑයන් පවුලේ සමීපතමයන් අතුරුදහන් වෙනවා. එතකොට මේ පිරිමින් විසින් හදන ප්‍රතිපත්ති නිසා කාන්තාවන්ට වෙන හිංසනය, කාන්තාවන්ට වෙන හිරිහැරය පිළිබඳ අපි කතා කරන්න අවශ්‍යයි. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මේ තීරණ ගැනීමේ ආයතන වලට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට කාන්තාවන්ටත් අවස්ථාව ලබා දෙන්න අවශ්‍යයි. අපි ඒක සඳහා තාමත් සටන් කරමින් ඉන්නවා. සහ දැන් අපි ඔබ අවසාන වශයෙන් අහපු කාරණේ තමයි මේ නම්බර්ස් වලට මේ කියන සංඛ්‍යාවට දෙයක් කරන්න පුළුවන්ද කියලා. දැන් අර මම කිව්වේ 2656ක් පත් වුණා මේ ප්‍රාදේශීය ආණ්ඩු වලට නියෝජිතවරියන්. නමුත් ඒ අයට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේ පාර වෙච්ච දේ තමයි පාර්ලිමේන්තුවට පත් වෙනවා නියෝජිතවරියන් 21 දෙනෙක් 19ක් ජාතික ජන බලවේගයෙන් දෙන්නෙක් සමගි ජන බලවේගයෙන්. ඒකට අපි සමස්තය ගත්තොත් 21ක්, ඒ කියන්නේ 9ක් වගේ ප්‍රමාණයක් මේ පාර පාර්ලිමේන්තුවට ගියා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අහන්න ඕනේ මෙන්න මේක. දැන් මේ 21 දෙනා කාන්තාවන් ගැන මොකක්ද කතා කරන්නේ? ඒගොල්ලන් කාන්තා කොමිෂන් සභාව පත් කරන්න මොකක්ද කරන්නේ? සහ අපේ අගමැතිවරිය දැන් කාන්තාවක්.
කාන්තාවක්නේ අගමැතිවරිය. එතකොට ඒ අය මේ කියන අංකයෙන් කොහොමද ප්‍රයෝජනයක් ගන්න කියලා මට නම් තාම එහෙම එකක් පේන්නේ නැහැ. අපි දන්නේ ඉස්සරහට. එතකොට මේ අංකයම නෙමෙයි වැදගත්. මේ නියෝජිතවරියන් කොහොමද කාන්තාවන් නියෝජනය කරන්නේ? මේ අයට ඇත්තටම ඡන්දෙ දුන්නේ කාන්තාවන්ද කියලාත් අපි දන්නේ නැහැ. හැබැයි අපි හිතන්නේ දැන් මේ දෙගොල්ලන්ගේම ඡන්දෙන් තමයි මේ අයපත් උනේ. නමුත් ඔවුන් පෙනී සිටින්න අවශ්‍ය. මොකද ඔවුන් දිගින් දිගටම කියපු එකක් නේ අපි කාන්තා නියෝජනය කරන්න තමයි ආවේ. කාන්තාව ගැහණු එක මිටට කියලා තමයි ආවේ. එතකොට ගැහණු එක මිටට ඇවිල්ලා එතකොට මොකක්ද උනේ කියන කාරණේ. ඒක මම කියන්නේ මම නැවත මුලට යනවා. ඒ තමයි කාන්තාවන්ට දැනුම නැත්තම් කාන්තාවන් දන්නේ නැත්තම් තමන් රවට්ටනවා කවුරු හරි දේශපාලන බලවේගයකින්. තමන් රවට්ටනවා කවුරු හරි පුරුෂ මූලික පිරිසක් එකතු වෙලා අපිව රවට්ටනවා අපේ ඡන්ද ගන්න විතරයි එන්නේ වගේ තැනකට කාන්තාවන් රැවටෙනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා. එහෙමනම් අපි ගලවා ගන්න ඕනේ මේ තැන් වලින් කාන්තාවන්. ඒක තමයි මට මුල් වටේදී කියන්න තියෙන කාරණා ටික.